හලෝ මගේ මැනිෆෙස්ටෝ සීවන් ෆැමිලි එකේ හැමෝටම ආදරෙන් පිළිගන්නවද වීඩියෝ එකටත් ඔයාලව කොහොමද ඉතින් ඔයාලගේ දවස ভাইබ්‍රේෂන් එක හයි එකේ තියාගෙන ඉන්නවද අද මම කතා කරන්න ආවේ අපි හැමෝම වගේ හිර වෙන තැනක් ගැන ඒ තමයි පස්සේ කරමු හෙට කරමු දැන්ම බෑ කියලා වැඩ කල් දාන එක අපි මැනිෆෙස්ටේෂන් ගැන කතා කරද්දී අපි හීනමවද්දී විෂන් බෝඩ්ස් හදද්දී මේ හැමදේම කරලා අන්තිමට ක්‍රියාත්මක වෙන්න ඒ කියන්නේ ඇක්ෂන් එකක් ගන්න තියෙන තැනදී පස්සට යන එක ඒක හරියට ඔයා විශ්වයට යුනිවර්ස් එකට ඕඩර් එකක් දීලා ඩෙලිවරි එක ගේනකොට දොර වහ ගන්නවා වගේ දෙයක් නේද? ඇයි අපිට මෙහෙම වෙන්නේ? ගොඩක් වෙලාවට අපි වැඩ කල් දාන්නේ ඒ වැඩේට තියෙන බය හින්දා. මට මේක හරියට කරගන්න බැරි වෙයිද? මම ෆේල් වුණොත් මොකද වෙන්නේ? මේක හරිම අමාරුයි වගේ සිතුවිලි අපේ ඔළුවට එනකොට අපේ ভাইබ්‍රේෂන් එක අපේ ශක්ති මට්ටම පහළට යනවා. මැනිෆෙස්ටේෂන් කියන්නේ හයි ভাইබ්‍රේෂන් එකකින් නම් අපිට අවශ්‍ය දේවල් ආකර්ෂණය කරගන්න එකනේ. ඉතින් අපි බයෙන්, සැකෙන් කම්මැලිකමෙන් ලෝ වයිබ් එකකට වැටුණට පස්සේ අපි මැනිෆෙස්ට් කරන්න හදන දේ අපි අතර කනෙක්ෂන් එක නැති වෙලා යනවා. අපිම තමයි මේ පොසිටිව් එනර්ජි ෆ්ලෝ එකට බාධා කරන්නේ. හරි. දැන් ප්‍රශ්නේ තේරුණා. මොකද්ද විසඳුම? මේකටත් මැනිෆෙස්ටේෂන් වලම උත්තරයක් තියෙනවා. ඒ තමයි aligned action කියන්නේ. ඒ කියන්නේ අපේ හීන එක එල්ලට යන ක්‍රියාවන් කරන එක. ඒත් ලොකු ඇක්ෂන් එකක් ගන්න බය හිතනවනම් මෙන්න මේ මම පාවිච්චි කරන ඔයාලටත් අදම try කරන්න පුළුවන් පොඩිම පොඩි දෙයක්. මම මේකට කියන්නේ the 5 minute alignment කියලා. හරිම සරලයි, හරිම simple වැඩේ. ඔයාට කරන්න තියෙන ඒත් කල් දාන අර ලොකු වැඩේ දිහා බලන්නකෝ. දැන් ඔයාටම මෙහෙම කියා ගන්න. මම මේ වැඩේට සම්බන්ධ දෙයක් විනාඩි 5ක් විතරක් කරනවා. මගේ හීනයට අදාළව මම විනාඩි 5ක් aligned action එකක් ගන්නවා. ඊට පස්සේ මට නවත්තන්න නිදහස තියෙනවා. හිතන්න ඔයාට පොතක් ලියන්න හීනයක් තියෙනවා කියලා. ඒත් පටන් ගන්න බෑ. විනාඩි 5ක් ඒ පොතේ අයිඩියා එක ගැන නෝට් එකක් දාන්න. ඔයාට බිස්නස් එකක් පටන් ගන්න ඕන නම් විනාඩි 5ක් ඒ ගැන රිසර්ච් එකක් කරන්න. ඔයාට ෆිට වෙන්න ඕන නම් විනාඩි 5ක් පොඩි එක්සර්සයිස් එකක් කරන්න. මොකද්ද දන්නවද වෙන්නේ? ඔයා ඒ විනාඩි 5 වැඩේ පටන් ගත්ත ගමන් ඔයාගේ එනර්ජි එක shift වෙනවා. මට බෑ කියන low vibration එකේ ඉඳන් මම මේක කරනවා කියන high vibration එකට ඔයා මාරු වෙනවා. ඔයා විශ්වයට සිග්නල් එකක් දෙනවා. hey I am ready මම මගේ පැත්තෙන් වැඩේට සෙට් වෙනවා අන්න එහෙම කියලා ඔයා සිග්නල් එකක් දෙන්න පටන් ගන්නවා ඒ පටන් ගැනීම තමයි වැදගත්ම දේ ඒකෙන් ඔයා රෙසිස්ටන්ස් එක විඳිනවා ගොඩක් වෙලාවට ඔයා විනාඩි 5න් පස්සේ වැඩේ නවත්තන්නෙත් නෑ මොකද ඔයා දැනටමත් ෆ්ලෝ එකට ඇවිල්ලා ඉවරයි මතක තියාගන්න මැනිෆෙස්ටෝ සීවන් එකේ අපි විශ්වාස කරන්නේ ලොකු හීන ගැන ඒත් ඒ ලොකු හීන හැබෑ වෙන්නේ අපි දවස ගානේ තියෙන පොඩි අලයින් ස්ටෙප්ස් වලින් ඔයා තියෙන හැම අඩියක්ම විශ්වය දකිනවා ඉතින් අද ඉඳන් පස්සේ කරමු කියලා හිතනකොට the 5 minute alignment එක මතක් කරගන්න. ඔයාගේ හීනට ඔයා ආදරේ නම් ඒ වෙනුවෙන් විනාඩි 5ක් දෙන්න. හරි එහෙනම් යාළුවනේ ඔයාද විනාඩි 5න් align වෙන පටන් ගන්න වැඩේ මොකද්ද? මටත් දැනගන්න ආසයි. පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මතක් කරන්න එපා. මේ කතාව ඔයාගේ හිතට පොඩි හරි හයියක් ගෙනවන ලයික් එකක් දාන්න. ඔයා වගේම හීන දකින ඒත් ටිකක් හිර වෙලා ඉන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අපේ මැනිෆෙස්ටර්ස් සීවන් පවුලත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න subscribe කරන්න. මතක තියාගන්න you are the creator. ඔයා තමයි ඔයාගේ ලෝකය මවන්නේ. එහෙනම් high vibration වලින් පිරුණු දවසක් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා.